හිතනවා ඉතාමත් හොඳින් මේ කාරණා පිළිබඳව දැනුවත්. පහුගිය දිත්වා තුලිමුණාතුව සමග මිය ගිය බොහෝ දෙනෙක් ඉන්නවා. අපේ රටේ එක්ක මිය ගියා. ඒ හැමදාම සිහිපත් කරලා එයාට පිළිපෙත් අනුමෝදන් කිරීම දරු අධ්‍යක්ෂක කාර්යකීය පඬිත් අපේ වල්පොල ගෞතම පඬිතුමාණන් වහන්සේ කල්පනා කළා ඒ විදිහින් පිටම් මහා මහා විහාරස්ථානයේ දක්වා පාදචාරිකාවේ ගරුතර මහා සංඝරත්නයේ වැඩම කරගෙන ඔබට පින් රැස් කර ගන්නට පින් අනුමෝදන් වෙන්නට මේ පරිලෝකීයයට පින් අනුමෝදන් කරන්න හොඳ අවස්ථාවක් උදා කර දීමයි මෙහි ප්‍රධානම අරමුණ. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා උන්වහන්සේගේ සිතුම් කැතුම් පරිදි අපේ රාජ්‍ය නිලධාරීන් හා නිකුත් දායකාරකාදීන් මහා අමාරක ආරම්භ කළ මේ පාදචාරිකාව අද අවසන් දවස 7 වෙනි දවස බදුල් මුත්‍යාංගන රාජමහා විහාරස්ථානයේට උන්වහන්සේලා වැඩම කරවාගෙන ගිහින් ඒ ස්ථානයේදී විශේෂ පුද පූජාදී පවත්වලා ඒ වගේම අනුශාසනා පවත්වලා පිරිත් දේශනාවන් පවත්වලා ආශිර්වාද කිරීම ප්‍රධාන අරමුණක්. ඒ නිසා ඒ මිය පරලෝකීය ජාති ආගම් කුල වේදයකින් තොරව සිද්ධ කරන්නා වූ මාහැඟි මනුෂ්‍යත්වයේ නාමයෙන් කරන පින්කමක් මේ. යම් කෙනෙකුගේ පවුලේ කෙනෙක් මිය ගියා නම් ඒ පවුලේ අයයි එකතු වෙලා පින්කම් සිද්ධ කරන්නේ. මෙතන එහෙම නැහැ. විශේෂයෙන්ම අපේ ගෞතම හාමුදුරුවෝ කොට ඇති මහා සංඝරුවන ඒ වගේම දායකාරකාදීන් වශයෙන් ගත්තාම ඔබත් මනුෂ්‍යත්වයේ නාමයෙන් තමයි මේ වටිනා පින්කම සංවිධානය කරලා සිද්ධ කරන්නේ. මේ පාදචාරිකාවට වැඩම කරන ගරුතර මහා සංඝරත්නය ආරණ්‍ය වාසී ගරුතර මහා සංඝරත්නය. උන්වහන්සේලා බණ භාවනාදී සිද්ධ කරගනිමින් ආරණ්‍ය වාසීවයි වැඩ ඉන්නේ. ඒ නිසා උන්වහන්සේලාට එක් පැත්තකින් හැකියාවක් ලැබුණා දින 7ක් වැනි කාල පරිච්ඡේදයක් මෙවැනි පා ගමනකට වැඩම කරන්නට. නොයසේනම් අපේ ග්‍රාමවාසී හාමුදුරන් වහන්සේලාත් එක්ක බැලුවාම නම් එවැනි කටයුත්තක් සිදු කිරීම ඉතාමත්ම අපහසුයි.
ගෞරවනීය අපේ සංකේෂතුරුගේ සිදුකරන්නට සූදානම් වෙනවා. තවදෝ වේලාවකදී කුසියත් රාජමහා විහාරස්ථානයේ දක්වා යටි කරගෙන ඉන්නේ. මේ කුසියතුරුගේ කටයුත්තේදී මේ නිර්මුල වෙනුවෙන් දෙව විහාරස්ථානයේ ගෞරවනීය දක්වන සායකත්වයේ පිටවීම අපි ප්‍රතිවේදීව සිතකට ලබනවා. වල්පල ප්‍රෝග්‍රම නායක ස්වාමීන් වහන්සේගේ සම්ප්‍රදානානුව මේ ලෝකයේ ඉතිකරන මේ සත්කාරය විශේෂයෙන්ම පුත්‍රා කුලකොලාවේ ඕනකට සාධිකාරතාවක සාක්ෂාත් වේවා. සියලු සිත්වලින් අනුමෝදන් කරන්නයි මෙතනදී මේ සත්කාරයේ පිළිබඳ දැනුවත් කිරීමේ ආරම්භ කරාට අවසරයි ලක්හම්බුනේ. බදුල්ල පණ්ඩාරවල ශ්‍රී ගෞතම සමාජ බුද්ධ මන්දිර විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය ගුණගරුක වාසනාවන්ත බෞද්ධ පිරිසෙන් මෙතන අද මේ අවස්ථාවේ රාජ්‍ය නොවන ආයතන ඒ වගේම ගෞතම සමාජී බුද්ධ මන්දිර විහාරස්ථානයේ දායක සභාව වේළඳ ප්‍රජාවාදී මේ හැමදෙනාමත් ඒක රාශිය වෙලා තවත් සුවිශේෂී කටයුත්තක් සිදු කරන අවස්ථාව පෞද්ගලික 22 වෙනිදා ඓතිහාසික හංගරංගද මාදමල රාජ මහා විහාරස්ථානයේ සිට ගෞතම ස්වාමීන් වහන්සේ ඇතෙමින් අද සමනාදී සම්පන්න සාගමන සදා වැඩකරන්නට යෙදෙන අතිගෞරවනීය ගෞතම මහා සංඝරත්නයේ අවසරයි මේ ස්ථානයට සම්බන්ධ වෙලා ඉන්න සම්භාවනීය අපේ දායක කාර්යකාරී පින්වතුනි
ආරාධිත සිංහතුනි එවැගේම රාජ්‍ය ආයතන නියෝජනය කරන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එවැගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහානේන්ද්‍රයන් වහන්සේට අපි නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදනාව උන්වහන්සේට පොදු කර සිටිනවා. මේ අවස්ථාව නියෝජනය කරන පින්වත් ඔබට අද දවසේ විශේෂ අවස්ථාවක් හිමි වුණා වැඳ පුදා ගන්න, දැක බලා ගන්න, ඒ වගේම තමන්ගේ අතින් සහ අපි සාමූහිකව සංවිධානය වෙලා එකතු වෙමින් සිදු කළ ගිලන්පස දාණය මහා සංඝරවණට බොහොම ගෞරවයෙන් පූජා කරන්නට අපි ඔබ හැමදෙනාටම හැකියාව ලැබුණා. මේ භාග්‍යවන්ත අවස්ථාව ලබා දුන්නු තාම හොඳින් කර ගැනීමට අපට ක්‍රියාකාරීව දායකත්වය ලබා දුන්නු පින්වත් ඔබ හැමදෙනාම මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා. ඒ වගේම දින කිහිපයක් තිස්සේ අපේ පරිසරය ලස්සන කර ගැනීම සඳහා සමදාන කටයුතු වල නිරත වෙච්ච අපේ උපාසක මෑණිවරුන්ට, පියවරුන්ට, අපේ පොඩි ආම්දුරන් වහන්සේලාට සීකිරීම් සලසා නොකළ මේ සියලු දෙනාටම මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදනා කරමින් ඊළඟට දැන් අපේ ස්වාමීන් වහන්සේලා ගිලන්පස ඉතාම හොඳින් වැළඳුවා ඇත්තටම. උන්වහන්සේලාට කැපසරුප් ආකාරයට ගිලන්පස ටික අපි නිර්මාණය කළා, හැදුවා. වර්ග 5ක් නිර්මාණය කළා, හැදුවා. ඉතින් ඒවා උන්වහන්සේලා බොහෝම කැමැත්තෙන් වැළඳුවා. ඒකත් බොහෝම සතුටක්. ඒ සතුට නිසා දැන් අපි අවසාන පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට අපි වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේදී ආරාධනා කරනවා මේ ස්ථානයට වැඩම කරන්න. ඔබ වහන්සේගේ ආරාධනාවෙන් අපේ අතෙන්ට වඩින්න. උඩට එන්නකෝ. අපේ ගම අතට. හරි. ඒ ඉස් වැඩි. සාන්තපෝධි සංඝසේ මාහුණගේ උසදේ කාශ්‍යපපුර මහානාමහිමි ඒ කියන්නේ මෙතන නැති වුණාට චාරිකාවේ එක දවසක් කාන්දාවේ සංගායනාවේ කොරවිට විචිත දාමයේ වේරපිටිය පරිසරයෙන් වැඩියා මාර්ගලයේ අසින ගණනාවක් පුරා වේස මහන්සිය කිලෝමීටර් 125ක් නිමා කරන්න තව ස්වල්ප දුරක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අවසාන නවාතැන තමයි ස්වාමීන් වහන්සේලාට ගිලන්පස සඳහා ඒ කියන්නේ දාන ගිලන්පස ආදී සියලු නවාතැන් අතර අවසාන නවාතැන් තුල තමයි ස්වාමීන් වහන්සේලා වැඩ සිටින මේ එකේ කණුවේ ශ්‍රී ගෞතම විහාරය. ඉතින් මේ පින්බිමට සම්බන්ධ තවත් පන්සල් කිහිපයක් තියෙනවා. අපේ වෙනත් පන්සලක් කලින් තෝරගෙන තිබුණා. නමුත් අපිට දුර ප්‍රමාණයත් එක්ක ජේතවන විහාරයේ දාන වෙනුවට හාලියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දාන ගන්නකොට මෙතන තමයි දානෙට සුදුසු තැන ලැබුණේ අපේ සිද්ධි හාමුදුරුවන්ගේ පිටරට. ඉතින් සිද්ධි සායනහන්සේ හරි හොඳට බලාගන්න කියලා කිව්වා. ඉතින් ඔයත් අද මේ පාදචාරිකාව නිමාවටපත් වෙන මොහොතේ මම හිතනවා මෙතනින් එහා මුත්‍යංගනයට සහභාගී වෙනවා ඇති. ඒ නිසා ස්වාමීන් වහන්සේලාගේ කාලය තවදුරට මිඩක් කරන්නේ නැතුව අපි පින්වත්නි ආශිර්වාද කරන අයස්කන්ට මේ ගෞරවනීය මහා සංඝරත්නයට මොහොතකට හරි උපස්ථාන කරගන්න ලැබිලා තියෙනවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා මෙතන වැඩ ඉන්නේ විවිධාකාර සේනාසනවල. සමහර සංඝාසලා දූපත්වල වැඩ ඉන්නවා. සමහර සංඝාසලා විවේකී කුටි සෙනසුන්වල, ගල්ලෙන්වල, ආරණ්‍ය සේනාසන, භාවනා මධ්‍යස්ථාන සහ පන්සලට සංඝාසන මොකොත් මෙතන පන්සල් වල සංඝාසලා වැඩ ඉන්නවා. පාදචාරිකාවේ ආරණ්‍යවාසී ආරණ්‍යවාසී කියවට. ඉතින් කියන්නට ඕනේ ඒ ලොකු සංඝසේ මාත් එක්ක උදේ කතා කළා. ඔබ විශ්වාස කරනකොට මම සංඝාසගේ නම
ඔව් කවුද සයන්හන්ස කියන එක නොකිය කියන්නම්. මෙතන වැඩ ඉන්නවා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 20 ගාණක් ඉන්න පන්සලක ලොකු සයන්හන්ස නම. මේ සංඝ පිරිස අතරේ වැඩ ඉන්නවා. උන්වහන්සේ බලංගොඩ පැත්තේ තමයි උන්වහන්සේගේ පන්සල. ඉතින් ඒ පින්වන්ත ස්වාමීන් වහන්සේ වඩින වැඩසටහන් එක්ක බැලුවට පස්සේ අපිට මේ පාද සමනාවි සක්මන පාදචාරිකාව වටේක උන්වහන්සේට නිකන් ගානක්වත් නැහැ. මේ පොඩි ටික දොරකින් ඉලක්පස දාන ගනිමින් වටේක උන්වහන්සේට ගානක්වත් නැහැ. මෙතන ස්වාමීන් වහන්සේලාගේ පාදවලට වෙහෙස දැනෙනකොට ඒ පාදවලට යම්කිසි පහසුව සලස්සන්න ඇතම් දරුවන් තෙල් බෙහෙත් සාත්තු කරමින් උපස්ථාන කළා. මම දැනුවත් හැටියට මගේ දැනුම හරිනම් 30ක් මට අනුමත කළා. මම ඔය කියපු ස්වාමීන් වහන්සේ එක දවසක්වත් දුන්නේ නැලු පාදය ඒ මේ තෙල් බෙහෙත් සත්කාරවලට. ඒ කියන්නේ උන්වහන්සේට මේ දුර කිසිම වෙහෙසක් නැහැ. දැන් අපි කිලෝමීටර් 125ක්, ඒ කියන්නේ 24.5ක් දවස් 7ක් තිස්සේ. ඉතින් මෙතන ඔය කියපු ස්වාමීන් වහන්සේලා හැම ඔය මම දැන් දෙනමක උදාහරණ විතරයි ගත්තේ. මේ බුදුගුණ 13000 වර ගණන් දවසේ සිහි කරා කියන්නේ. මේ ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේගේ තුල තියෙන කිසිම ගුණයක් ප්‍රකට වෙනවට ඒක උන්වහන්සේලාට ආදීනවයක් සහ ධර්ම මාර්ගයට බාධාවක් වගේම ඒ බොහෝ ප්‍රශ්න ආදීනව කරන තියෙන හින්දා උන්වහන්සේලා කැමති නැහැ දැනගන්න. මම ඒකයි නමක් ගමක් නොකිය විදිහට කිව්වේ. ඉතින් මෙතන මෙවැනි සංඝ පිරිසකට අපි අද දවසේ උපස්ථාන කරන්න මොනතරම් භාග්‍යවන්තයිද කියලා. ඒ කියන්නේ මේක මම කියන්නේ ඇත්තටම මේකයි හේතුව පින්වත්නි. මට අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේලාට මෙහෙමවත් හානියක් වෙන උන්වහන්සේලාගේ ගුණයක් ප්‍රකට කරන්න. අද වර්තමාන සංඝයාගේ ගුණ නෙමෙයි සමාජය කතා කරන්නේ. හැමතැනම දොස් කතා කරන්නේ. හිතාගෙන ඉන්නේ හාමුදුරුවෝ කියන જાතිය තරම් පහත් කට්ටියක් නෑ කියලා. මේ පන්සලක හාමුදුරු කෙනෙක් කියලා පහත් කරන්න බෑ. මම ඔබට අර පන්සලක සයන්හන්සනමකගේ ගුණ කිව්වේ විතරින්. මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන සදා සුන්ති භවන්තු තේ සුඛේවා සුඛේවා.
गावात दाखवून येतो आणि लगेच किती कोणते लोक सांगते ते